2026 අවුරුද්දේ ඔයා මේක දන්නේ නැත්නම් ඔයාගේ ලයිෆ් එකටත් මේක අනිවාර්යෙන් බලපාන. ඕකේ ධනවත් මිනිස්සෙක් වෙච්ච ජෙෆ් බෙසොස් එයාගේ උදේ කාලේ ගත කරන්නේ කොහොමද කියලා ඔයා දන්නවද? එයා උදේ පාන්දර ලොකු තීරණයක් ගන්න. එයා ඒකට කියන්නේ පටරින් කියලා. කියන්නේ හිමින්සරේ කෝපි එකක් බීලා පත්‍රයක් බලලා එයාගේ මනස සංසුන් කරන ගන්න එක තමයි. එයා එයාගේ බ්‍රේන් එකට කාලයක් දෙනවා මනස සංසුන් කරගන්න කියලා. ලංකාවේ ඔෆිස් යන බිස්නස් කරන අපිටත් මේක කරන්න පුළුවන්. උදේ හැරිච්ච ගමන් ෆෝන් එකට ඔළුව බලන්න නැතුව විනාඩි 20ක් සංසුන්ව දවස පටන් ගන්න. එතකොට ඔයාගේ ප්‍රොඩක්ටිවිටි එක 10 ගුණයකින් වැඩි වෙනවා. ඔයාගේ ලයිෆ් එක වෙනස් කරන මෝර්නින් රූටින් එක දැන්ම ඕන නම් 2026 කියලා පල්ලෙන් කමෙන්ට් එකක් ගන්න. මම ඔයාලට නොමිනේ PDF එක ලබා දෙනවා. ඔයාගේ ලයිෆ් එක ඔයාගේ ජීවිතය වෙනස් කරනවා. රැඳිලා ඉන්න අපිත් එක්ක මෙන්න මේ වගේ වැදගත් වීඩියෝ බලන්න. අපිව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.